රටට අවශ්‍ය කරන්නේ නිවැරදි සැලැස්මක් සහිතව වැඩ කරන නායකයෝ. ඒ නිසාම මේ දවස්වල අපි ફોકસ කරලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණයට එන මේ අලුත් නායකයින්ගේ සැලැස්ම මොකක්ද කියන එක. අද අපිත් එක්ක එකතු වෙනවා ගොඩක් අය දන්න කැරක්ටර් එකක්. ඔහු දේශපාලනයට එයි කියලා ගොඩක් අය හිතුවේ හිතන්න නැතුව ඇති. හැබැයි ඔහුගේ ඒ නායකත්වයත් එක්ක ඔහු මේ වෙනකොට දේශපාලන ප්‍රවේශයකට අවතීර්ණ වෙලා තියෙනවා. අපි අද පොලිටිකල් රින් නාලිකාවට කැදෙව්වා වරකපොළ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ඒ වගේම දැදිගම ආසනයෙන් පළාත් පාලන මැතිවරණයට මෙවර තරඟ වදින නාලක සේනාධීර අයබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔහු නියෝජනය කරන්නේ සර්ව ජන බලය දේශපාලන ප්‍රවේශය. ඉතින් නාලක මම මෙහෙම කතාව පටන් ගන්නවා. නාලක සෑහෙන උත්සාහයක් දරුවා ලංකාවේ තරුණියන්ට අලුත් ජවයක් දීලා අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන්න. එදා අදහසක් තිබ්බද දේශපාලනයට එන්න කොහොමද මේ දේශපාලන ආගමනය සිද්ධ වෙන්නේ නාලකගේ? එදා දේශපාලන අරමුණක් මගේ තිබුණේ දේශ කළමනාකරණය පිළිබඳ අරමුණක්. නමුත් අපි සමහර කුඹුරු කරන්න උත්සාහ කරනකොට විල්පත්තුවේ ගස් සිටවන්න උත්සාහ කරනකොට අපිට අවශ්‍ය කරන රාජ්‍ය මැදිහත් වීම අවසර ලබා ගැනීම බොහෝ දුරට තිබෙන රාජ්‍ය මැදිහත් වීම ලබා ගැනීම පහසු කරවීම සඳහා වරකපොළ ප්‍රාදේශ සභාවෙන් දැදිගම කොට්ටාසෙන් වරකපොළ ප්‍රාදේශ සභාවට මම මේ පාර ඉල්ලනවා. ඒ ඉල්ලන්නේ සර්වජන බලයෙන් කෙනෙක් ඔබ දැන් කිව්වා. දේශපාලන ප්‍රවේශයක් ලබා ගන්නට පසුගිය අත්දැකීම් ඉවහල් වුණා. එහි තියෙන සමහර අඩුපාඩුකම් කීනට වඩා ඒවා ඉදිරිදි කරලා පෙන්වන්න කරන්න හැකියාව පවතිනවා. මම කරපු දේවල් ඇතුලේ යම්කිසි කාලයක් ගියා නම් යම්කිසි දේවල් වල ප්‍රගතිය පෙන්වන්න, අස්වැන්න පෙන්වන්න මම හිතනවා මේ සැරේ තමයි මගේ වාරය ඇවිල්ලා තියෙන්නේ. ඒ දේවල් නිවැරදි ලෙස ඉෂ්ට කිරීමට ගතවන කාලය තව දේශපාලනයෙන් හරහානේ අපි එතකොට ඒ දවස්වල කරේ. ඒ කියන්නේ පුරන්පුර මේ ටික ආස්වාදන ඕන නම් ඒ වසමට ගිහින් එයාලා වුණා එයා මැදිහත් වෙනවා සමට එයා කැමති නම් කරන්න දෙන්නේ නැහැ. මේවර ඒවා ඉවරයි. මොකද අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ නාලකව දේශපාලනයට තල්ලු කරන්න හේතු වෙච්ච ප්‍රබලතම සාධකය මොකක්ද? ඒ කියන්නේ සමහර මිනිස්සු ඉඳලා මේක හරියන්නේ නැහැ කියලා දේශපාලනයට එනවනේ. එහෙමද එන්නේ ඔබව මෙතනට මේ තත්ත්වයට ඒ නායකත්වයේ ගන්න ඕනේ කියන තැනට ඔබව ඔසවා තබන්න හේතු වෙච්ච ප්‍රබලතම සාධකය මොකක්ද? ප්‍රබලතම සාධකය තමයි මම දුටුවා ව්‍යවසායකත්වය කියන වචනය. මම තායිලන්තේ ඉන්නකොට, සිංගප්පූරුවේ ඉන්නකොට, ඉන්දියාවේ ඉන්නකොට මම දැක්කපු ප්‍රබලම මිනිස්සු වැඩ කරනවා, සල්ලි හොයනවා, විනෝද වෙනවා. හැබැයි යටින් තියෙන ව්‍යවසායකත්වය. ඉතින් මේ රටේ අපි කොතරම් දේවල් කරත් සමාජ සේවා වැඩ කටයුතු, රුක් රෝපණය, ගස් සිටුවීම, එතකොට පුරන් කුඹුරු අස්වැද්දීම, ඇල මාර්ගවල ප්‍රතිසංස්කරණය කිරීම ඒවා ව්‍යවසායකත්වයේ මානසිකත්වයෙන් තොරවයි මේ රටේ සිද්ධ වෙන්නේ. ඒතර ව්‍යවසායකත්ව මානසිකත්වයෙන් යුතුව යමක් කරන්න අවශ්‍ය කරනවා නම් ඒ දේ මගේ පළපදියෙන් ගිලා තිබිච්ච දෙයක්. ඒ දේ කතා කරන අපේ සර්වජන බලයේ පක්ෂයෙන් තුලින් මම මේවර ඉදිරිපත් වෙනවා. නාලක සේනාධීර ඉදිරිපත් කරනවා හරි ලස්සන මම හිතන්නේ සැලැස්මක්. මම ඒක පෙන්නන්නම්. මේක තමයි නාලකගේ සැලැස්ම. ගම දියුණු කරන සැලැස්ම මම හිතන්නේ. ගම දියුණු කරන සැලැස්ම. අපි මේ ගැන තමයි කතා කරන්න යන්නේ. දැන් නාලක මේ ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මේ. හරි? ඔව්. එතකොට ඔබ ගෙයින්කට ගිහිල්ලා මේ ගැන දැනුවත් කිරීම කරනවා මේ දවස්වල ඔබගේ ග්‍රාමීය වශයෙන් ඔබගේ සිටින ඒ ප්‍රදේශයේ. ඔව්. මේකේ තියෙනවා ප්‍රධාන කාරණා 1 2 3 4 5 6යි. ඔව්. 6ක් තියෙනවා. ඔව් 7ක් තියෙනවා. 7ක් තියෙනවා. මේ 7න් අපි මේ 7 ගැනම කතා කරමු. මොකක්ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන්න මුල්ුණේ, කොහොමද ඔබ මේක හැදුවේ කියන පසුබිම් කාරණාවත් එක්ක අපි කෙලින්ම කතා කරමු. කොහොමද ඔබ දැදිගම හදන්න යන්නේ? ඇත්තටම මේ රටේ කිසිම තැනක් ආයේ අලුතෙන් නිර්මාණය කළ යුතුයි සහ හැදිය යුතුයි කියලා නැහැ. මොකද පරිසර පද්ධතිය නිවැරදි අපි අධීක්ෂණය කරොත් හරිම ඇල මාර්ගවල පද්ධතිය, හරිම වැව් පද්ධතිය, හැම කුඹුරු පද්ධතිය හැමදේම හොඳට තියෙනවා. ඒතර අපේ ගමේ දැදිගම රාජධානිය එහි
දැදිගම මගේ ප්‍රතිපත්ති 7ක් මන් දාලා තිනවා. ඒ 7 ඇතුලේ මට ගම රට දිනවන්න පුළුවන් ක්‍රම 7ක් තමයි මේ දාලා තියෙන්නේ. දැන් පළවෙනි එක තියෙන්නේ නිවැරදි අධීක්ෂණය යටතේ අප දැදිගම කොටවෙරට අයිති දැදිගම ඇත්පහන දැදිගමට වඩම්මවා දී ලංකාව ලාංකීය ජනතාව මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය අප ගම් ප්‍රදේශයට ලබා ගැනීම. ඇයි මෙච්චර කල් එහෙම දෙයක් වෙලා තිබෙන්නේ නැද්ද? ඉතින් කාටද ඒ ගැන හැඟීමක් තියෙන්නේ? මේක දුවන්නේ හැඟීම උඩනේ. දැන් ප්‍රදර්ශනාත්මකව දළදා වහන්සේත් දැන් පෙන්නනවානේ. ඒ හැඟීම අනුව තමයි ඒ අප්‍රසාදයේ කුණු එකතු වෙන්නේ. හැඟීම පිරිසුදු නම් පුදා නුවර පිරිසුදුයි. දැන් මගේ හැඟීම පිරිසුදුයි. එතකොට මම මගේ හැඟීම තමයි දැන් දැදිගමට අයිති ඇත්පහන 1153 තමයි හදන්නේ. එතකොට නිදන් ගර්භයට තැන්පත් කරන්නේ දැදිගම ගම්මාන. කොටවෙර තියෙන දැදිගම ගම්මානේ. හැබැයි ඇත්පහන නිදන් ගර්භයෙන් අරගෙන අද තියෙන්නේ කොළඹ කෞතුකාගාරේ. ආරක්ෂකවමදී කියලා තමයි කියන්නේ. මම උත්සාහ කරනවා රජයත්. අන්න ඒකට තමයි මම දේශපාලනයක් විය යුත්තේ. දේශ කළමනාකරණය කළ යුත්තේ. මම යන්නේ පිළිබඳවයි. ඒ කියන්නේ මම මේ අත්පහන ගෙනල්ලා නිවැරදි ක්‍රමවේදයක් ඇතුලේ ජනතාවට පෙන්නලා ඒ එනකොට ව්‍යවසායකත්වයෙන් මම කතා කරනවා දැදිගම. අලුත් නිෂ්පාදන පෙන්නනවා. ඔබ දැක්කම මඩ මකර දැක්ක කිව්වා ඒ නිෂ්පාදන මිනිසුන්ට පෙන්නනවා. ඉලුක් ඔක්කොම ගලවනවා. මේකේ තියෙන සම්පූර්ණ ඉලුක් වලින් ලංකාවේ පස තමයි අපි රැක ගන්න ඕනේ. දේශ කළමනාකරණය කියන්නේ ඒක. දේශපාලනය කියන්නේ පසනේ. පොළොව උඩනේ අපි ඉන්නේ. පොළොව උඩ රැක ගන්න ඕනේ. දැන් පොළොව වැලි වෙලා තියෙන අර ඉලුක් වලින් ඔබට මම කලින් සැරේ ආවමත් මම කිව්වා. එතකොට මම මේ සීළු දේම ගලවලා එහි කහ ඉඟුරු යටි රෝපණයක් විදිහට වගා කරලා ඒන අස්වැන්නෙන් ඒක වැලියු වැඩියේෂන් කළා. සමහර කහ ඕනි කුඩු කරලා මිනිස්සුන්ට කරි වලට දාන්න විතරක් නෙමෙයි. මේ පැණි දාලා මේ ඇස්පටේ ගාන්න ඩුබායි වල ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට අපේ දැන් මේ දවස්වල පිණි ජම්බු අපි ගෙවල් වලට යනකොට වැහැල්ලා තියෙනවා. ත්‍රිලෞතිය මිනිහෙක්ව කඩන් කන්නේ. එච්චරට ඒක අස්වැන්නේ වැඩි. ඒතර අපි ඒක මම තායිලන්තෙදි මම දැක්කා ඒක නිවැරදි ලෙස කළමනාකරලා කරලා අස්වැන්න නිවැරදි ලෙස කළමනාකරණය කරලා අපිට ඒක විකුණ ගන්න පුළුවන්. ඒන අස්වැන්නේ මම්මාවත් හදන්න පුළුවන්. ඒතර මම්මාවත් වලට ප්‍රාදේශ සභාවට ජනාධිපතිතුමාගෙන මුදල් වෙන් කරන්නේ නැහැ කියලා. එතකොට ඒක ඇත්ත. ප්‍රාදේශ සභාව තමයි නැගිටින්න ඕනේ. ප්‍රාදේශ සභාව තුලින් නැගිටලා ඒ ජනතාව වෙතට යම්කිසි මම්මාවත් ඉදි කරන්න නම් ගමේ තියෙන අස්වැන්න දැන් මම කතා කරන් යනවා ග්‍රීසියේ කියන්නේ හයිඩ්‍රේට් කරපු වේලලා හොඳට කර කරලා වැදපු කොස්ටට ග්‍රෑම් 100ක් යුරෝ 5යි. කොස්ටට ග්‍රෑම් කීයක් අපේ රටේ අපත යනවද? හරි සියලුම කුෂිකාර්මික අවශ්‍යතාව වෙනුවෙන් නියමිත කාලෙට කර්ණයට අනුව මම පෙරමුණ ගන්න උත්සාහ කරනවා. මොකද මම ශ්‍රී ලංකාවේ පුරන් කුරු අස්වද්දලා හොඳ අත්දැකීමක් ලබා ගත්තා. මේ රටේ මිනිස්සුන්ට බත් දෙන්න ගිහින් පසුගිය NPP ආණ්ඩුව තරුණ කැලවිසින් ඔවුන් අපි හොරු බවට පත් කරා. අපි තට්ටු දෙකක් ගෙවල් හැදුවා කිව්වා. එහෙම අපි කාර් ගත්තා කිව්වා. බොහෝ බොරු ප්‍රකාශ වලට මිනිස්සු ලක් කරලා දැන් තට්ටු දෙකේ ගියක් තියනවද දැන්? ආවොත් බලන්න පුළුවන් නේද? මම ඉන්නවේ තාත්තා හදපු ගෙදර ලංකාවේ පුරවැසියෙක් විදිහට මම හිතන මම කරන්න පුළුවන් උපරිම දේ මම කරා. පුරන් කුමරස් ඇද්දි වැඩසටහනෙන් දේශීය බෞද්ධ ගොවි ව්‍යාපාරයකට ඔහුන් මඩ ගසලා ඒක කඩලා දැම්මා. ඔවුන් සාර්ථකයි. උපරිම සාර්ථකයි. දැන් ඔවුන්ට ඒකේ ඵල විපාක නුවරදිම පෙන්눔 කරන්න හම්බුණා. එතකොට ඒ කියන්නේ ගොවිතැනට අවශ්‍ය කරන අත්දැකීම දැන් මම දැක්කා හුඟක් තරුණ ළමයි දැන් ගමක්නේ අපි මේ දිනු කරන්නේ. මේකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය කරන්නේ ග්‍රාමීය ප්‍රතිපත්තියක දිගිනි දැල්ලෙන් ග්‍රාමීය ප්‍රතිපත්තිය කොතරම් දුරට හොඳට ඇවිලෙනවද කියන එක උඩ තමයි මහා භාණ්ඩගාරට අපිට යමක් කරන්න පුළුවන්. මේක අපේ රටනේ. මේක අපේ රටට ගැලපෙන විදිහට 2025ට ගැලපෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ගොවි ප්‍රජාව වෙනුවෙන් ගොවි ප්‍රජාවේ නව නිෂ්පාදන දරුවන් වෙනුවෙන් ඒගොල්ලෝ දැන් තායිලන්තේ මම ඉන්නකොට එහෙ කන්නට මාස 3කට කලින් කියන ඔන්න කන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ නව නිෂ්පාදන හදලා කුඹුරට ගෙනල්ලා හාලා පෙන්නන්න. ඒ මැෂින් එකට දෙනවා හොඳ ආධාර. ඒ රටෙන් ඒ මැෂින් එක ලංකාවට එවන්න හදන්න පුළුවන් ක්‍රමවේද. එහෙනම් අපේ රටේ දරුවන්ට මොනවද කරන්න බැරි? අපේ කට්ටිය ගේම් ගහ ඉන්නව නෙමෙයි. අපේ කට්ටියට ටාගට් එකක් ඉලක්කයක් අධ්‍යාපනයක් නැහැ. හරියට මේ වගේ සෑම දිනට අයති ක්‍රමවේද නිගමනයන් වලට එළඹිලා අධීක්ෂණයක් යටතේ ජනතාව ඒ තරුණයව ගොවිතැනට නියමිත යන්ත්‍ර සූර්ත මගින් කාලයට කර්ණයට කයියට අනුකූලව මේ රටේ ගොවිතැනට අවශ්‍ය කරන මූලික පසුබිම් මම ලබා දෙනවා. ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය නෙළුම්දිනියේ ඉඳලා දැදිකමට කිලෝමීටර් 3යි මීටර් 200යි තියෙන්නේ. එතනින් සංචාරකව ගෙන්නගෙන දැන් මේ ආණ්ඩුවෙන් හරවගන්න කොහොමද ගෙන්න ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අප සතුයි. ඒක තමයි අපි කලින් කරේ. බලයට එන්න කලින් කියන්නේ බලයක් ඉල්ලන්න දේශපාලනට එන්න කලින් අපි ඒ දේ කරේ. එක තැනකදී බ්ලොක් වෙනවා. මොකද රජයෙන් අහනවා ඇයි උඹට මොකක් කරන්න තියෙ උමනාව? දේශපාලනඥයන් නෙමෙයි.
ඔබ සාමාන්‍ය පුරවැසි. ඔබ YouTube එකේ මිනිස්සු ඉන්නවා, Facebook එකේ මිනිස්සු ඉන්නවා කියලා ඇයි මේවා කරන්නේ? ඒතකොට දැන් අපි අදහසක් දීලා තිනවා අපේ ව්‍යවසායකත්වයේ පිළිබඳව. දියුණු වෙන මිනිසුන් පිළිබඳව අපි අදහසක් දීලා තිනවා. එතකොට දැන් වරකපොළ සිට අඹේපුස්ස දක්වා සංචාරක ස්ථානයක් තියෙනවා. ඔව්. සංචාරක සේවා ස්ථානයක්. දැන් ඔබ දකුණ යනකොට පේනවා හයිවේ එකේ තියෙනවා සේවා ස්ටෑන්ඩ් කියලා. මිනිස්සු එතන ගිහින් කෑම කනවා, ටොයිලට් යනවා, මිනිස්සු යනවා. එතකොට වරකපොළ ඉඳලා අඹේපුස්ස දක්වා කලාපෙන් තමයි කටුනායකෙන් සුද්දෝ ඇවිල්ලා ටුවරිසම් ඇවිල්ලා අර හරින් තමයි ඇහැරෙන්නේ. මෙහෙම ඇහැරෙන්නේ. මොකද ඒ හරින් තමයි ක්ලයිමේට් එක වෙනස් වෙන්නේ, නුවරට එන්ටර් වෙනවා. එනර්ජි එක බූස්ට් වෙන්නේ. අර එතකොට ශාරීරික එනර්ජි එක නැහැ. එතකොට එතනදි තමයි දේශීය අපේ කොස්සට පිටියකින් හදපු බීසා එකේ ඉඳලා අපි අලිගට පෙර අයිස්ක්‍රීම් එක දක්වා අපි ඩෙවලොප් කරලා තියෙනවා. අපේ ඉංගිනියට අපි යලිත් ගේනවා. නෙස්කැපේ ඒගොල්ලෝ එහෙන් බීලා ඉන්නේ. අපි මෙහෙන් ඉංගිනියට දීලා ඒ බූස්ට් එක අපි ඇති කරනවා. අපි টয়ලට් පද්ධති නිවැරදිව කළමනාකරණය කරනවා. කුඹුරු වලට ඇලමාර්ග වලට ආපස්ස හරලා තියෙන රෙස්ටෝරන්ට් ඒ ස්ටේජ් එක ගහලා ඒ පැත්ත බලාගෙන ඒ සෞන්දර්යාත්මක වටපිටාව වරකපොළ ඉඳන් එන ඇලමාර්ග වල දිහා බලාගෙන සර්විස් ස්ටෑන්ඩ් ඒ සර්විස් ඒරියා එකක් බවට පත් කරනවා. අඹේපුස්සේ ඉඳලා මේ වරකපොළ දක්වා තියෙන අර ඔබ දකින්න තානායම තියෙනවා, ජිනදාස් තලගුලි තියෙනවා. ඒක දැවැන්ත ව්‍යාපාර. හැබැයි සේවා ස්ථානයක් විදිහට ඩෙවලොප් වුණොත් අපිට තා පුළුවන් අපේ ගමට එන්න පුළුවන්. දැන් ක්‍රමවේදයක් අපි හදාගන්න එපා. අපි එතකොට මේ කාලේ කුඹුරු නෙලනවා. ඔබට ඕන ඔබේ ටුවරිසම් කණ්ඩායමට කලින් කරන්න ඕන ප්ලෑන්. මොකද හුඟක් කට්ටිය නුවර දඹුල්ල ඒ ටික යාල එහෙම කවරේජ් එකකනේ යන්නේ. එතකොට නිදහස් සංචාරක එන කට්ටියත් අර එන සංචාරකනොත් එයාපෝට් එකේ සහ ඊට කලින් ඒජන්සිය හරහා අපි දැනුවත් කරලා තියෙන්න ඕනේ. දැදිගම මෙන්න මේ වෙලාවේදී මිනිස්සු හානවා. ඔබට આવොත් බලා ගන්න පුළුවන් ටිකට් එක $100යි. ඇග්‍රෝ ටුවරිසම් ඇග්‍රිකල්චර් ටුවරිසම්. එතකොට එහිදී නිෂ්පාදනය කරන සෑම දෙයක්ම අපි අර සර්විස් ඒරියා එක දැම්මට පස්සේ මිනිස්සුන්ට ඇවිල්ලා මේක හදන හැටි හෝම් කුකින් සිස්ටම් එක අපි හදලා තිනවා. ආවා ඉව්වා කෑවා නෑවා කියලා. ඩොලර්ස් හදන්න නම් හිතන්න ඕන. හිතන්න නම් අපි මේක අපිට හිතන මිනිස්සු අපිට මේක බාර දෙන්න ඕනේ. අපි මේක බාර ගත්තට පස්සේ කරන ටික තමයි මේ තියෙන්නේ. 7යි තියෙන්නේ. මේ 7 කරාට පස්සේ අනිවාර්යයෙන් මේ 7 කරන්න අවුරුදු 5ක් යනවා. මේ සත්වදෑරුම් ප්‍රතිපත්ති වල මගේ ටිකක් ඇහැ ගියපු එකක් තමයි මේ ගමේ වී මිලදීගෙන දැදිගම සහල් නමින් නිෂ්පාදනය ආරම්භ කිරීම. ඒක තාම දැවැන්ත වැඩපිළිවෙලක්. මොකද මේක ඇතුලේ දැනටම ගොවි ව්‍යාපාරවලට ණය දීලා ගොවි ව්‍යාපාර ඊළඟ කන්නත් අපිට අස්වනු දෙන්න කියලා අරගෙන ඉවරයි. එතකොට ඒක කඩාගෙන නිවැරදි බිත්තර වී තියාගෙන දැදිගම වී අපි දැදිගම සහල් මේඩ් ඉන් දැදිගම වී ප්‍රොඩක්ට් එක අපි හදනවා. එතකොට ඒක හරි සරලයි. අපි ගොවියොත් එක්ක එකමුතු වෙලා ඒ වෙලාවට අවශ්‍ය කරන කැකුළු හාල්ද යකඩ මරන්ද සුවඳල්ද නැතිනම් අවශ්‍ය කරන තව මඩ තවාලුද කියන එක අපි නිගමනය කරලා. ඒක තමයි අපි සංචාරක ව්‍යාපාරයේ මෙහිම අරගෙන එන්නේ. එතකොට අපිට එයාට ඕඩර් කරන්න පුළුවන් මේ කුඹුරෙන් එන සහල් වලින් කිලෝ 10ක් මං ඉංග්‍රීසි වල ඉන්නේ මට එවන්න කියලා. එයාට කැඳ මේ මුරුංග දාලා අපි කැඳ එක එයාට දෙන්න පුළුවන්. එතකොට අපි මේ කරන්නේ අපේ අස්වැන්න අපේ ගමේ ඉතුරු කරගෙන 260 යන හාල් කිලෝ එක අපිට 200ට දෙන්න පුළුවන් පැකට් කොස්ට් එක, ට්‍රැවලින් කොස්ට් එක, සේවා කොස්ට් එක කට් කරලා පොළොන්නරුවට ගිහින් අහපව් වෙන එක අපිට පුළුවන් දැදිගම හදන්න. මොකද මෝල් ටික තියෙනවා. අපි ලෝක වටේ ගිහින් how to pack in කියන එක සිස්ටම් එක අපි සිංගප්පූරු දිනගෙන තියෙන්නේ. ඒතර මෙහෙට එක අනුයුක්ත කරන්න බැයි නම් අපි මොකටද තවත් දුරටත් මේක ඇතුලේ මේ නේ ඒ හින්දා තමයි අපි දේශපාලනයට එන්ටර් වෙන්න හදන්නේ මේ. දැන් මේ සත්වදෑරුම් ප්‍රතිපත්ති ඔබට නිර්මාණය කරන්න ඔබව උත්ප්‍රේරණය කරපු අභිප්‍රේරණය කරපු මොකක් හරි සාධකයක් තිබුණා. උදාහරණයක් විදිහට ඔබ රටේ ලෝකයේ අවුදපු කෙනෙක්. ඒ දේවල් එක්කද ඔබ මේ හත හදන්නේ? නැත්නම් ගම ඇතුලේ මොනවා හරි මිනිස්සුත් එක්ක කතා කරලා ඒ ඔට්ටු වෙලා ඒ හම්බෙච්ච අත්දැකීම් එකද කොහොමද ඔබගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ එළියට එන්නේ? ඔව් බහරි ඒ ටික තමයි. ඇවිදීම ඇසුර හොඳ නම් ගමන කෙටි. මම මුගක් කාඩ් බුද්ධිමතුන ඇසු කරලා තිනවා. මම අන්තිම කවි පොත් 3ක් මම ලියලා තිනවා. මම රංගපාලා තින නළුවෙක් විදිහට ඒ එක්ස්පීරියන්ස් එක. ඒතර මම මුගක් වික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරලා තිබෙනවා. හුඟක් වෙද මහත්රු ආශ්‍රය කරලා තිනවා. ගොවි මහත්රු ආශ්‍රය කරලා තිනවා. පුද්ගලිකව මම හුඟක් බුද්ධිමත් පිරිසක් ආශ්‍රය කරලා තිනවා. ඔබ වැනි එක දිගට concept එකක් develop කරන්න පුළුවන් YouTube channels මම ආශ්‍රය කරලා තිනවා. ඊට අමතරව තායිලන්තේ සියම් සිලෝන් රෙස්ටෝරන්ට් පද්ධතිය
ඒ ලංකාවෙන් එන මිනිස්සුන් ඒ කළමනාකරණය කරන විදිහම ඉගෙනගෙන තිනවා. මම සිංගප්පූරුවේ මහ බැංකුවේ ඩිජිටල් මනි පිළිබඳ ප්‍රෝග්‍රෑම් කරන ලංකාවේ ඉන්න ඒ මහත්මයා අඳුරගෙන තියෙනවා. එතකොට මම බිහාර ප්‍රාන්තයේ කෝච්චියෙන් නැගලා කිලෝමීටර් 3000ක් චෙන්නයි වලට ඇවිල්ලා තිනවා. ඒ අතරතුර මම දැකපු කාලේ ඊට පස්සේ මම ලංකාව ඇතුලේ මට කරන්න පුළුවන් දේවල් පිළිබඳව මම අධ්‍යයනය කරලා තිනවා. මම ඒ පිළිබඳව හොඳ එක්ස්පීරියන්ස් එකක් පුරන් කුමරස් වැද්දිම කාලේ විල්පත්තුවේ ගස් සිටුන් කාලේ වේදුරු තුලින දෙවුන්දුරු බයිසිකලේ පදින කාලේ අපේ තෙලියල්ල කොන්ට්‍රැක්ටර් 14000ක් දාපු කුණු කන්දට විරුද්ධව මම කතා කරලා පිටකොටි උද්ඝෝෂණයක් කළා CIDෙන් ඇවිල්ලා මේකට කුණු දාන්න එපා තව සතියකින් මේක නායනවා කියලා කියද්දිත් ඒක නතර කරපු ගමේ මිනිස්සුන්ට මම වැඩක් කරලා පෙන්නලා තිනවා. එතකොට අපේ ගමේ වට කරලා වැවක් හදන්න නිගමනය කරලා තිබුණ වෙලාවේ මම අපේ ගුරුගොඩේ ඉඳලා කැලණිගඟ හරහා කොළඹට බෝට්ටුවෙන් ගිහින් මගේ ලයිව් එක හරහා මම දැකපු දේවල් කොළඹ වතුර උතුරන්නේ කොළඹ තියෙන අක්‍රමත්භාවය හින්දා නැත්නම් දැදිගම හින්දා නෙමෙයි කියන එක කන්සෙප්ට් එක මගේ ඔළුවේ තියෙනවා. දැදිගම මෙතුම ඇහුවා අපේ කැමරා කරන සහෝදරයා ඇහුවා මේ අයිතිකාරී YouTube එකේ. ඇහුවා තරු වැඩසටහන මොකද කියලා. තරු පෙන්වන්න පුළුවන් ගමක් තියෙනවා. ඒ තමයි දැදිගම. දැදිගම සුද්දන්ට දැදිගම එන සංචාරකයන්ට තාම ආකර්ශනීය තත්වයෙන් තියෙන තරු ග්‍රහමණ්ඩල අධ්‍යයනය කරන්න පුළුවන් දුර්වේක්ෂ හදලා වීදුරු හවුස් හදලා ඒකට රැට අවශ්‍ය කරන ඉංජිනේරට කෝෆි එකද උදේ කැඳේකද ඔයා ඉඹුල් කිරිබත් ඔයාට ඒකට දාන ලුණු එකේ දශම ගාන පවා අපි නිගමනය කරලා අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳ අත්දැකීමක් තියෙනවා. ඒක කවුරුත් ප්‍රකාශ නොකිරීම මාතින් ඉෂ්ට නොවුනොත් ඒ කවුරුත් මේක කියන්නේ නැහැ. මේක කරන්නේ නැහැ. එහෙනම් මම කරනවා මේක. ඒ කරන හින්දා තමයි මම මේක දාලා තියෙන්නේ. ඒක තමයි ප්‍රබලම සාධකය. නැත්තම් එහෙම ලොකු උද්දීපනයක් කරන්න අපිව එහෙම උද්දීපනය කරන්න අනිත් මිනිස්සුන්ට බෑ. අපි විසින් උද්දීපනය වුණොත් ඇරෙන්න. තමයි ඒක තමයි මේ බ්‍රදර් මේ කරලා තියෙන්නේ. ඔව් දැන් මේ නාලක සේනාධීර කියන කෙනා සාමාන්‍යයෙන් ජනතාව අතර කතා බහට ලක් වෙනවා. හැබැයි දේශපාලනයට එන නාලක සේනාධීර තෝරාගන්නේ සර්වජන බලය කියන දේශපාලන ප්‍රවේශය. දැන් මේ ප්‍රවාහය තෝරගන්න ඔබට එකක් පැහැදිලි ඔබ කිව්වා ව්‍යවසාය තත්ත්වය කියලා. ඊට අමතරව ඔබට හිතුනේ ඇයි මේක තමයි මම විශ්වාස කරන දර්ශනය කියන එක. කොහොමද ඒක හිතුනේ? ඇයි ඒ දේශපාලන ප්‍රවේශය තෝරගන්නේ? මේක කරන්න. මේක ඉදිරියේදී කරන්න පුළුවන්. ඊළඟ පොයේදී කරන්න පුළුවන්. නොකියපු නායකයෙක්. දිලිත් ජයවීර. එතුමාගේ නායකත්වය කරලා පෙන්නපු. දෙරණ ටීවී channel එකක් ලංකාවේ කොතරම් අමාරුද මිනිස්සු කොච්චරම් දේවල් පටන් අරන් නවත්තනවද? එහෙම පටන් අරන් නවත්තපු නැති නායකයෙක්. මිනිස්සු ඇන්ඩිජන් හොරා නයි මෙහෙම කියලා මඩ ගහපු නායකයෙක්. මඩ කාපු නායකයෙක්. ඒවා ඔප්පු කරගන්න බැරි ප්‍රබල ආණ්ඩුවක් තියෙනකොට වෙන කාත් එක්කද අපි මම එකතු වෙන්න ඕනේ. වැඩ පිළිවෙලක් තියෙන නායකත්වයක් සහ මට මම කැමැත්තක් තිබුණ නායකත්වයක්. ඒක ඇතුලේ මම හිතනවා මේ වැඩසටහන් වලට වුණත් නිවැරදි ප්‍රචාරණයක් නිවැරදි කළමනාකරණයක් සහයෝගයක් තිබෙන නායකත්වයක්. මම අපේ දේශපාලන පක්ෂයේ මම නෙමෙයි 나යකයා. මම මේකට තව අපේක්ෂකයෙක්. ඒතර මට දැනට මං අධ්‍යයනය කරපුවා මම කැමැත්තක් සහ මට ප්‍රියතාවයක් තියෙන නායකයෙක් තමයි දිලිත් ජයමහ. එතුමාගේ නායකත්වය මට සුදුසුයි කියලා මං හිතුවා. දැන් මේ නාලක සේනාධීර එක්ක ගමේ තරඟ වදින සෑහෙන පිරිසක් ඉන්නවනේ. අපි කියන්නේ තරඟ වදින්නේ පක්ෂයක් විදිහට උනාට පුද්ගලයා තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඇයි ඔබගේ ආසනයේ අය ඔබට ඡන්දෙ දෙන්න ඕනේ? මං හිතන්නේ මේක මං අහන්න ඕන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ මන් දන්නවා දේශපාලනයේදී මේ වගේ දේවල් දැන් මට මෙහෙම දෙන්න කියලා කියන්න කැමති නැහැ කියලා. හැබැයි අපි කියන්න ඕනේ අපි ඇයි නාලක සේනාධීරව ඒ ගමේ අය තෝරාපත් කරගන්න ඕනේ? මොකද මම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මම කොවිඩ් කාලේ කන්න දුන්න වැවක් හැදුවා, පුරන් කුමරස් වැද්දුවා, දදිගම රුක් රෝපණය කරා, නොඑක් මිනිසුන් නොඑක් උපකාර කරා කියන එක නෙමෙයි. මම කිව්වා ඒවා අමතක කරන්න මේදා. අයියා. මම ඒවා අමතක කරලා මේකට ඔබ කැමති නම් මාව ඉදිරිපත් කරන්න. මේ ටික ඔයාලට කරගන්න ඕන නම් මේ ටික මාව අරගන්න. කියන එක තමයි මම කිව්වේ. එච්චරයි කිව්වේ. ඔව්. වෙන මොනවද කියන්න දෙයක් නැහැ පෝස්ටර් ගහන්න දෙයක්. ඔබ විශ්වාස කරනවද මේ සත්වැදෑරුම් ප්‍රතිපත්ති වලට ජනතාව එකතු වෙයි කියලා ඔබ? මෙහෙම හුඟක් දෙනෙක් දැදිගම ගම්මාන ඉන්න කට්ටිය ඇත්තටම වර්තමාන දේශපාලන තන්ත්‍රය තුල හුඟක් වෙලාවට එයාලට දැන් පොඩි පසුගාමී තත්ත්වයක් තිබෙන්නේ. මොකද
කරන්න ඡන්දේ දාන එක ගැන. ඡන්දේ දාන එකමත් නෙමෙයි මොකක් හරි තියෙනවා පසුගාමීත්වයක්. දැන් මේ ප්‍රබල ආණ්ඩුවකට මිනිස්සු වැඩ කරලා එහෙන් යමක් උනේ නැහැ කියන එක ඇතුළේද වෙන්න ඕනේ. නමුත් මම කියන්නේ එහෙමත් ඕනේ නැහැ වැටෙන්න එපා. අපි මේක කරලා අපි දෙමු මහා ආණ්ඩුවට සල්ලි කියන්නේ. එහෙම තමයි කියන්නේ. දැන් ටිකක් ඒක වෙනස් කතාවක්. මොකද ගාමේ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අපිට ආදරෙයි. දේශපාලනික වශයෙන් ආදරේ ඒක වෙනම එකක්. ඒක මේ කිසිම වෙලාවක කිසි වචනයක් කතා කරන්න බැරි අවස්ථාවක අපි ඉන්නේ. ගමේ දැදිගම ඉහළ නිලගල තුන්තොට ඉඹුලෝවිට කියන 3550ක ඡන්ද ප්‍රභවයක් තියෙන තැනක තමයි මා ඉන්නේ. නාලක සේනාධිරගේ දේශපාලන ජීවිතය අමතක නොවන සිදුවීම මොකක්ද? ප්‍රථම දේශපාලනික ඉන්ටර්විව් එක මේක. කියන්න හම්බෙච්ච එක මේක. මම අතීතේ ඉන්නේ මෙතන මට හොඳයි. මේ ඉන්න අවස්ථාව හොඳයි. මේක ඊටාම හොඳ අවස්ථාවක්. මම මේ නාලකගෙන් මේ තව ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ ළඟදී පොතක් කෙලි දැක්කුවා. ඔව්. මොකක්ද ඒ කතාව? මොකක්ද ඒකට පසුබිමට? බත්මුට්ටි කතන්දරේ කියලා 2014න් පසුව ශ්‍රී ලංකාවේ පුරන් කුඹුර අස්වැද්දීමත් මගේ කිරියම්මගේ අභාවයත් තාත්තගේ අභාවයත් සහ කවි පොතේ අන්තිම කවිය ලියනකනුත් මා ජීවිතයේ ලබාගත් අත්දැකීම් මා කොහොමද කවියෙක් ඉදිරි ප්‍රකාශනය කරේ කියන එක තමයි බත්මුට්ටි කතන්දරයේ පොතේ තියෙන්නේ. එහි පිදුම තියෙන්නේ මගේ යාළුවේ මට බත් දෙන්න පිච්චි පිච්චි ගිනි කෑව මට බත්ති දෙන්න සැරටම ඇවිලිච්ච ගින්දරට සහ බත්මුට්ටි වෙතට. නාලක විශ්වාස කරන නායකයා කවුද? මොන වගේ කෙනෙක්ද? නෑ තමන්. මේක හදන්න බෑ නැත්තම් මේ දේශපාලන වලට බෙදිලා හැමෝම බෙදිලා තරුණ නායකත්වයේ බෙදිලා රටේ මිනිස්සු බෙදිලා මේක මෙහෙම කරන්න බෑ. අපි ඒක විශ්වාස කරන ව්‍යවසායකත්වය. දේශපාලනඥයන් මහලුකු වැඩක් කරන්න නෑ මේ රටේ. හැබැයි ඒගොල්ලෝ විසින් මේක අවුල් කරේ නැත්තම් මේ මගේ මං අනිත් ගැන කට්ටිය දන්නේ නැහැ. මොකද මං ගැන තමයි මං හොඳටම දන්නේ. මේක අවසාන ප්‍රතිපත්තියක් තියෙන්නේ ජන නිරෝගීකම වෙනුවෙන් අවශ්‍ය ක්‍රීඩා සෞඛ්‍ය සේවා සංස්කෘතික අංග වෙනුවෙන් මූලික වැඩසටහන ආරම්භ කිරීම. ප්‍රාදේශ සභාවක මහලුකු වැඩ කොටසක් කරන්න නැහැ. ඒ කියන්නේ මගේ එක ඇතුලේ. මොකද මිනිස්සු එලාගෙන ඉන්නේ ජීවිතේ. අපිට තියෙන්නේ හරියට මේ මාර්ගය එලිපෙලි කරලා දෙන එක. එතකොට මේ අන්තිම එක සියලුම ජල උල්පත් රැක ගනිමින් රුක් රෝපණය හා පරිසර පද්ධතිය සාරවත්භාවය මැනවින් පවත්වාගෙන සහ මාස්පතා වගා වෙද්ද නව නිෂ්පාදනෙන්ද සපිරි ගම තෝරා ඉදිරි ප්‍රගමන වෙනුවෙන් අවශ්‍ය දෑ කළමනාකරණය දීම. ඒ ටික. දැන් මේ සංකල්පය තුළ මම දකිනවා තායිලන්තය ඒ වගේම කොරියාව එතකොට අපි කියන්නේ ඔය කියපු සිංගප්පූරුව වගේ රටවල් වල ඉන්දියාව වගේ රටවල් වල ග්‍රාමීය සංවර්ධනයේ ක්‍රියාත්මක වෙච්ච විදිහ. ඔව්. උදාහරණයක් විදිහට දකුණු කොරියාව ගත්තොත් ඔය කියන කම්පිටිෂන් එක. ගම් අතර කම්පිටිෂන් එකක් තියෙනවා. ඒකට ඒ ගමට ඉස්සරහින් ඉන්න, ඒ කියන්නේ ඉස්සරහින් ඉන්න ගමට තමයි ඊළඟ ආධාර, ඒ කියන්නේ ඊළඟ සපෝට් එක දෙන්නේ. ඔව්. දැන් ඒක කොහෙන්ද ඉගෙන ගත්තේ? මේ ගත්ත එකෙන්ද නැත්නම් ඔබ තුලින්ම? ප්‍රාදේශීය සභා සේවා ආචාර්ය H.A.P. අබේවර්ධන මැතිතුමාගේ මේ පොත් අපි කියවනවා. මේ ඉතාම සුළු මුදලක් කියන රුපියල් 375ක වගේ මුදලක්. මෙහි තිබෙනවා කිසිම ලංකාවේ ප්‍රාදේශ සභාවකින් කරපු නැති වැඩ කොටසක්. එකක් තමයි ප්‍රාදේශ සභාවකින් කිසිම ප්‍රවාහන පද්ධතියක් මේ වෙනකොට ආරම්භ කරලා නැහැ. මෙතෙක් කිසිම ප්‍රාදේශ සභාවක් ක්‍රියාත්මක නොකළ ප්‍රාදේශ සභාවක් මගින් ප්‍රවාහන සේවා ආරම්භීමට 34 වගන්ති ඇතුළත් බලය සභාවක බලතල පුළුල් ලෙස යොදාගත හැකි බව සාධක ලෙස පවතී. හැබැයි ඒක කරලා නැහැ. එතකොට මෙහි තිබෙනවා තානායම්. මේක 6.2.5 කොටස පොදු උපයෝගිතා සේවාවක් ලෙස තානායම් සඳහන් වූද ප්‍රාදේශ සභාව පාලනය කරන තානායම් ඇත්තේ එකක් පමණි. අර මම කියන ඇග්‍රිකල්චර් ටුවරිසම් කියන concept එක ඇතුලේ නවාතැන් කියන එක අත්‍යවශ්‍යමයි. ඒක අපිට ඩෙවලොප් කරන්න පුළුවන් නම් ඔබ දන්නවා මම ඩෙවලොප් කරලා තියෙනවා මෙන්න මේ වගේ. sleep in country කියලා. ලංකාවේ නිදා ගන්නකොට දැන් මේ උදේ චූම්පන් සද්ද, රෑ බස් සද්ද, හෝන් සද්ද නැත්තම් මේක තමයි පිටරට මිනිස්සු ගෙම්බන්ගේ හඬ, වැස්සේ හඬ, නිදහසේ කුරුල්ලන්ගේ හඬ, ගස් කොළව හෙලවෙන සද්ද රෙකෝඩින් කරන්නේ මෙහෙ. ඇමරිකාවේ මිනිස්සු නිදා ගන්න. live sleeping you can come to Sri Lanka. visit දෙදිගම. අපි ඒ තරම් ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් අපිට. මෙවර පළාත් පාලන මැතිවරණයට අපිත් එක්ක එකතු වෙන්නේ අපේ වැඩසටහනට එකතු වුණේ සර්වජන බලය නියෝජනය කරන ඒ වගේම වරකපොළ ප්‍රාදේශීය සභාවේ දැදිගම කොට්ටාශයෙන් තරඟ වදින නාලක සේනාධීර
පුරාණ කුඹුරු අස්වද්දපු සේනාධීර නාලක හ්ම්. සේනාධීර හ්ම්. අවසාන වශයෙන් මම අහන්න කැමතියි හ්ම්. මේ බලන් ඉන්න අයට කියන්න තියෙන මොකද්ද? බලන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ හුඟක් කට්ටිය විදේශගතව ශ්‍රී ලංකාව පිළිබඳව බලාගෙන ඉන්නවා. හ්ම්. සහ ලංකාවේ හුඟක් දෙනෙක් පිටරට යන්න බලාගෙන ඉන්නවා. හ්ම්. රටේ තරුණ කොට්ටාසයක් මේ විදිහට දේශපාලන පක්ෂ වලට බෙදිලා මේ රට ගොඩ දාන්න ඕනේ කියලා දිවාරය මහන්සිලා වැඩ කරමින් පවතිනවා. එතකොට මේ භූමිය සංවර්ධනය විය යුත්තේ මේ භූමිය තුල තිබෙන අස්වැන්න නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීම පමණමයි. දැනට තියෙන තත්ත්වය අනුව. එබැවින් වරකපොල් ප්‍රාදේශ සභාවේ දැදිගම කොට්ටාසයට ඔබගේ ආයෝජන ගේන්න. ඔබ එන්න අපේ ඇලදොල වල ඇවිදින්න. අපි ඒ කෙටල මැස්සු පවා අඩු කරලා මිනිසුන් නැත්තම් කෙටල මැස්සු කනවනේ. අපි බත් කුරු වගා කරලා අපි මදුරුවෝ අඩු කරලා තියෙනවා. අපි මීගස් රෝපණය කරලා අපේ ගම සිසිල් කරලා තියෙනවා. එබැවින් මේ ලාංකීය ප්‍රාදේශ සභා මහනගර සභා සුළු නගර සභා වලට ඇවිල්ලා ඒගොල්ලෝ ඇවිල්ලා මේක බලන තත්වෙට මේක දැන් අපි බලංගොඩ නගර සභාවට ප්‍රාදේශ සභාවට යන්නේ එහි හොඳයි කියලා බලන්න. ඒ ව්‍යාපෘති හොඳයි කියලා ලංකාවේ හොඳම සභාව බලන්න. ඒ වගේ දැදිගම හදනවා අපි. ඒකට අත දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දැදිගම හදන සත්වදෑරුම් ප්‍රතිපත්ති එක් අද අපි නාලකෙක් අපි කතා කරේ. ඔව්. බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් නාලකෙක් අපි මේ පිළිබඳව මේ සංවාදය ඉස්සරහට ගෙනගෙන යන්න. ඔව්. ඒ වගේම තමයි ඉදිරියේදී අපි මේ කාලයේදී පැවැත්වෙන මේ විවිධ මතවාද සමහරලාට අපි නොහිතන පුද්ගලයෝ විසින් නොහිතන ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. ඉතින් මේ ගැන දැනුවත් කිරීම තමයි අපි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. යුත් රින් සහ මේ පොලිටිකල් රින් අපි මේ channel ජාලයත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් අද දවසේ ඔව්. කාලය වැය කරගෙන නැවතත් මේ වගේම අලුත් concept එකක් අලුත් අදහසක් ගෙන කෙනෙක් එක්ක අපි හමු වෙන කල් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි. අයබෝවන්.